හරි පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ මූලික තාර්කික ద్వාර ගැන. නැත්තම් බේසික් ලොජික් ගේට්ස් ගැන තමයි පුතේ අපි දැන් එකින් එක කතා කරන්නේ. ඔයා මේ වීඩියෝ එක මගකදී නම් බලන්න පුතේ. අනිවාර්යෙන් මුලින් වීඩියෝ ටික බලන්න පුතේ. නැත්නම් ඔයාට මෙතනින් එහාට තේරෙන එකක් නැහැ. රයිට්. දැන් මෙතනින් එහාට පුතේ අපි මුලදී කතා කරපු ළමයි තුන්දෙනෙක් හිටියා. අන්නේ ළමයි තුන්දෙනා පුතේ ඔයාගේ ඔළුවට එන්න ඕනේ. ඒ වගේම ඒ ළමයි තුන්දෙනා පුතේ සෙල්ලම් කරන්න යන්න පුළුවන් කොන්දේසි ටිකත් ඔයාගේ ඔළුවට යන්න ඕනේ පුතේ. හරි. දැන් අපි පුතේ ඉස්සෙල්ලාම අපේ බේසික් ලොජික් ගේට් වල පළවෙනි එක AND ගේට් එක ගැන පුතේ අපි සරලව කතා කරමු. හරි පුතේ. දැන් මෙතන ඉන්නවා ඒ කියන ළමයා. ඒ කියන්නේ අපි කලින් කතා කරපු ළමයි තුන්දෙනාගේ පළවෙනි ළමයා පුතේ. දැන් අපි ආයෙ මතක් කරගමු පුතේ. ඒ කියන ළමයාට කොහොමද සෙල්ලම් කරන්න යන්න දුන්නේ කියලා. රයිට්. එතකොට අපි ගියා යාට කොන්දේසි දෙකක් වෙන්න ඕනි කිව්වා. පළවෙනි එක තමයි එයා අනිවාර්යෙන් හෝම්වර්ක් කරලා තියෙන්න ඕනි කිව්වා පුතේ. දෙවෙනි කොන්දේසිය තමයි අනිවාර්යෙන් ගෙදරින් එයාට පර්මිෂන් තියෙන්න ඕනි කියලා. මේ කොන්දේසි දෙකම සත්‍ය වුණොත් නැත්නම් මේ කොන්දේසි දෙකම ඉෂ්ට වුණොත් විතරයි පුතේ එයා සෙල්ලම් කරන්න යන්න දුන්නේ. හරි. දැන් අපි එයාට සෙල්ලම් කරන්න යනවද නැද්ද කියලා තීරණය වෙන ඒ එක කොන්දේසි එන්න පුළුවන් එක අවස්ථා ඔළුවට දාගමු පුතේ. තාම මම පුතේ මේ ලොජික් ගේට් එක ගැන කතා කරේ නැහැ. තාම මම පුතේ අර ළමයා ගැන තමයි කතා කරන්නේ. නැත්තම් ඒ කියන ළමයා සෙල්ලම් කරන්න යන්න පුළුවන් කොන්දේසි ගැන විතරයි පුතේ මම තාම කතා කරන්නේ. රයිට්. ඔන්න පුතේ බිංදුව දාලා තියෙන පුතේ කොන්දේසිය අසත්‍යය නම් එක දාලා තියෙන පුතේ කොන්දේසිය සත්‍යය නම් පළවෙනි අවස්ථාව බලමු. එයා හෝම්වර්ක් කරලත් නැහැ. එයා ගෙදරින් පර්මිෂන් උත් නැහැ. එතකොට පුතේ එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්ද? සෙල්ලම් කරන්න යන්න බැහැ. එතකොට පුතේ එතන අපි උතන කට් කරලා ගමුනේ. හරි. දැන් පුතේ අපි පළවෙනි කොන්දේසිය ගමු. එතන ගොඩක් කට් කරගන්නේ නේ. කොහොමද යන්නේ? හරි පුතේ. දැන් අපි පළවෙනි අවස්ථාවට එමු. පළවෙනි අවස්ථාවේ අපි කලින් කිව්වා එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන් වෙන නම් කොන්දේසි දෙකම ඉෂ්ට වෙලා තියෙන්න ඕනි. එතකොට එයා හෝම්වර්ක් කරලා තියෙන්නත් ඕනි. එහෙම නැත්නම් එයාට ගෙදරින් පර්මිෂන් තියෙන්නත් ඕනි. ඔන්න දැන් අපි එක අවස්ථා ටික සලකා බලමු පුතේ. පළවෙනි අවස්ථාවේ එයාට හෝම්වර්ක් කරලත් නැහැ. එයාට ගෙදරින් පර්මිෂන් උත් නැහැ. එතකොට පුතේ එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්ද? හරියටම හරි. එයාට සෙල්ලම් කරන්න යන්න බැහැ. දෙවෙනි අවස්ථාව පුතේ. එයා හෝම්වර්ක් කරලා නැහැ. හැබැයි එයාට ගෙදරින් පර්මිෂන් දෙනවා. හැබැයි එයා සෙල්ලම් කරන්න යනවද? නැහැ. තුන්වෙනි අවස්ථාව පුතේ. එයා හෝම්වර්ක් කරලා හැබැයි එයාට ගෙදරින් පර්මිෂන් නැහැ. එයාට එතකොට සෙල්ලම් කරන්න එයා යනවද? නැහැ. එතන පුතේ එයාට යන්න අවස්ථාවක් නැහැ. අන්තිම අවස්ථාව පුතේ. එයා හෝම්වර්ක් කරලා එයාට ගෙදරින් පර්මිෂන් උත් තියෙනවා. එතකොට ඒ පුතා පුතේ සෙල්ලම් කරන්න යනවද? අන්න ඒ අවස්ථාවේ පුතර බලන්න පුතේ එයාගේ කොන්දේසි දෙකම ඉෂ්ට වෙලා එතකොට එයා පුතේ සෙල්ලම් කරන්න යනවා. රයිට්. දැන් ඔයාලට පැහැදිලි නේද පුතේ? අපේ ඒ කියන ළමයා සෙල්ලම් කරන්න යන අවස්ථා ටික.